මං ගිහින් හැමතැනම බැරි. අද කාලේ සිද්ධ වෙන දේවල්. ගෑනු දරුවෙක් නේද? ඒ වගේ? එතකොට ඒ දරුවගේ අම්මයි තාත්තා? ඒ දරුවගේ තාත්තා තමයි තාම හොස්පිටල් එකේ ඉන්නේ. අම්මා ඔෆිස් යනවා. හැම දෙයකම වඩා දරුවන්ව ආරක්ෂා කරගන්න අම්මලට වගකීමක් තියෙනවා නේද? ඒක තමයි යන්නේ. ඔන්න ඕකට තමයි කියන්නේ හැම අම්ම කෙනෙක්ම හොඳ අම්ම කෙනෙක් නෙමෙයි කියලා. හරි හරි. දැන් ඉතින් ගෑනු කන්න. මට බඩගින්නේ. ඔයාලට කතා කරන්නේ ඒ දරුවෝ ඔයාගේ දරුවෙක් වගේ ඉන්නේ. ඒ දරුවගේ අම්මට නැති එක්කම අනිවාර්යට තියෙනවා. අටේ ඉන්න ධර්මංගේ දුක ඔයාගේ කරට අරගෙන ඔයාගේ කියන හදන්න එපා දුව. අම්මේ. ඒ ළමයා මගේ පන්තියේ ළමයි. ඒ ළමයා මට ආදරේ. මාත් ඒ ළමයාට ආදරේ. හරි හරි දැන් ඉතින් කෑම කන්න. එහෙම අරගුවම බැලු ඇත අපේ විරාජි මිස්ගේ මීඩියා ක්ලාස් එක තමයි. පාප්පගාමක්. හරි. මම ගැන වැරදි තේරුම් ගන්න එපා. මම මෙහාට ආවේ ඔයාගේ හිත විතර යන්න නෙවෙයි. අපි එකතු වෙලා මේ දරුවෝයි දැන් වා කියන්නේ අපි නිකන් ඉන්නවා කියලා. විමාල් මම දරුවගේ අම්මා. ඔයාට වඩා කැක්කමක් මට තියෙනවා. මේ දේ දැනගත්ත වෙලාවෙ ඉඳන් අපි කරන්නේ දරුවෝ වෙන එක තමයි. අපි ඉස්කෝලේට ගියා. ආර්ථිකය බලන්න ගියා. බැරිම තැන ගිහලා විෂය එකක් ගන්න. අපි නිකන් හිටියේ නෑ පින්නවා. හරි. මට දැන් කියන්න අපි හිට දවසට මුල දෙන්නේ කොහොමද කියලා. දැන් මම කියන ආදිත්‍ය හොස්පිටල් එකේ ඉඳලා ඒ වෙනකොට දරුවෝ වෙනවා ගන්න බැරි වුණා. මම ඒ ප්‍රශ්නේ මුහුණ දෙනවා. ඔයා මූණ දෙනකට වඩා තියෙන ගැටලුව තමයි ආදිත්‍ය දරුවා නෑ කියලා දැනගත්තා